හේලෝ ගයිස් මම ඔයාලව තවත් සතර මිලි ගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් ඔයාලා දැන්නවත් දන්නවා ඇති වීඩියෝ එකක් වද්දි කියලා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට. ඔන්න ඉතින් ගයිස් වැඩේ පටන් ගන්න ඉතින් යන්නේ. ඉතින් ඔයාලට පේන ඇති උඩ ඉරි කැලේ තුන දිනවා අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරලා ඔයාලට පේන ඇති යට දින pages කියලා එක අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් ගයිස් ඒක ක්ලික් කරලා පස්සේ උඩ දිනවා create කියලා එකක් අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් get start කියලා එකක් අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට ගයිස් පේනවා ඇති ඔයාලට කැමති නේම් එකක් ඉදලා දාගන්න පුළුවන් ඔයාලා කරන කන්ටෙන්ට් එකට අදාළ නේම් එකක් ඉදලා දාගන්න පුළුවන්. ඉතින් මම ඒකට දානවා මගේ කන්ටෙන්ට් එකට අදාළ නම. ඉතින් guys නම දැම්මට පස්සේ ඉතින් ඔයාලට යටින් තියෙන next කියලා බටන් එක අන්න ක්ලික් කරන්න. ඒක ක්ලික් කළා අන්න දැන් තමයි වැදගත්ම දේ guys. ඉතින් guys Facebook කරන ගොඩක් කට්ටිය මෙතන ඇඩ් කරන කැටගරි එක තමයි digital creator කියන්නේ. අන්න ඒක අනිවාර්යෙන්ම දාන්න. ට්‍රෙන්ඩින් යන බලපාන ඔය කැටගරි එක. ඉතින් අනිවාර්යෙන් ඔයාලට පේන හැටි අන්න ඒක ඇඩ් කරන්න. පදනම digital creator. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා. ඉතින් අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් guys මෙතන තිබ්බ නැත්නම් ඔයාලට පුළුවන් උඩින් සර්ච් කරන්න. හරි guys ඒකත් එක්ක කරලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න බලන්න ආයෙ යටින් next කියලා බටන් එකක් තියෙනවා ඒක ක්ලික් කරන්න. ඉතින් guys දැන් ඔයාලට බලා ගන්න පුළුවන් enter website කියලා එකක් තියෙනවා. ඉතින් මේව ඔක්කොම ඉතින් page එක හදාගත්තට පස්සේ ඇතුළට කියලා හදා ගන්න පුළුවන්. ඉතින් මේක ඔහොම skip කරලා දාන්න. ඔන්න ඉතින් guys page එක ඉතින් හැදලා ඉවරයි. ඉතින් ආයෙ done කරන්න තමයි ඉතින් තියෙන්නේ. ඔන්න ඉතින් guys page එක නම් හැදලා ඉවරයි. ඉතින් සාර්ථකව page එක නම් හැදලා ඉවරයි. ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාලා කරන page එක අනුව ඔයාලට වෙන එකයි pitch එක add කරගන්න තමයි ඉතින් තියෙන්නේ. ඉතින් guys page එක නම් ඉතින් හැදිලා ඉවරයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් dashboard එකට ගියාට පස්සේ ඔක්කොම හැදලා තියෙන ගානට monetization tab එකද. ඉතින් ඔයාලට monetization එකට ගිහිල්ලා submit කරන්න පුළුවන්. ඉතින් ඔයාලා page එක හදලා බලන්න ඒක. ඉතින් page එක සාර්ථකව හැදලා ඉවරයි. ඉතින් ඒක තමයි. ඉතින් guys මේක ටිකට පස්සේ ඔයාලට උඩින් දාගන්න පුළුවන් ඔයාගේ channel එකට අදාළ about එක. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට කැමති about එකක් දාගන්න පුළුවන් ඔයාගේ channel එකට අදාළ. ඉතින් යට තියෙන social media කියලා එකක්. ඉතින් ඒකට ඔයාගේ YouTube channel ඔයා YouTube channel එකක් කරනවා නම් ඒකේ link එක දාගන්න පුළුවන් එතනට. ඉතින් guys ඔන්නෝම ඉතින් අද වීඩියෝ එක එන්නේ. ඉතින් subscribe කරලා තියාගන්නත් කියලා අනිවාර්යෙන් ඉන්නනවා. එහෙනම් ඉතින් අපි තව supreme වීඩියෝ එකකින් සෙට් වෙමු.